ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ඔන්ලයින් ගමනක් පටන් ගන්න කෙනෙක්ට තියෙන ලොකුම අභියෝගයක් ගැන. ඒ තමයි තමන්ගේ වැඩවලට හරියටම හරියන පළවෙනි ලැප්ටොප් එක තෝරගන්නේ කොහොමද කියන එක. මේක නිකම්ම ගැජට් එකක් ගන්නවා වගේ නෙවෙයි, මේක අනාගතයට කරන ආයෝජනයක්. ඉතින් ඔන්ලයින් බිස්නස් එකක් හරි ෆ්‍රීලෑන්ස් වැඩක් හරි පටන් ගන්න අදහසක් තියෙනවද? එහෙමනම් මේ කතා කරන දේවල් ගොඩක් වැදගත් වෙයි. හැබැයි පොඩ්ඩක් ඉන්න. ගොඩක් දෙනෙක් මුලින්ම කරන ලොකු වැරද්දක් තියෙනවා. ඒ තමයි වැරදි ලැප්ටොප් එකකට සල්ලි වියදම් කරන එක. එහෙම වුණොත් සල්ලි අපරාධය විතරක් නෙවෙයි වැඩත් හරිද කරගන්න බැරුව හිර වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ තීරණය ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියලා. කෙනෙක්ගේ පළවෙනි ලැප්ටොප් එක කියන්නේ නිකම්ම සල්ලි දීලා බඩුවක් ගන්නවා වගේ වැඩක් නෙවෙයි. මේක හරියට තමන්ගේ අනාගතයට දාන ශක්තිමත් අතිවාරමක් වගේ දෙයක්. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන. වැදගත්ම දේ ලෝකේ තියෙන ගණන්ම ටෙක් එක පාවිච්චි කරන එක නෙවෙයි. වැදගත් වෙන්නේ තමන් කරන වැඩේට හරියනම ටෙක් එක තෝරගන්න එක. ඉතින් කොහොමද අපි මේ හරියනම දේ හොයාගන්නේ? හරි, අපි එනම් යමු පළවෙනි තීරණාත්මක කාරණයට. ඒ තමයි බජට් එක. මොකද හැමදේම පටන් ගන්න එතන ඉන්නේ. අපි බලමු තීන සල්ලි ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා. ලංකාවේ දැනට තියෙන ගණන් එක්ක බලද්දී රුපියල් ලක්ෂ 1.5ක්, ඒ කියන්නේ 1,50,000ක් වගේ බජට් එකක් ඉලක්ක කරගන්න පුළුවන්. මේ ගානට ඇත්තටම තමන්නේ වැඩවලට හොඳටම සෑහෙන පවර්ෆුල් මැෂින් එකක් හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකට අවශ්‍ය අවම සුදුසුකම් ටික. මේවා නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ප්‍රොසෙසර් එක Core i5 හරි Ryzen 5 හරි වෙන්න ඕන. RAM එක නම් අඩුම 8GB වත් ඕන. මේ දෙක තමයි ලැප්ටොප් එකක වේගයයි මොලයයි වගේ වැඩ කරන්නේ. RAM. මොකක්ද මේ RAM කියන්නේ? හරිම සරලයි. ඒක තමයි කම්පියුටරයේ කෙටි කාලීන මතකය. RAM එක වැඩි වෙන්න එකපාර වැඩ කීපයක් කිසිම අවුලක් නැතුව ස්මූත් එකේ කරගන්න පුළුවන්. හිතන්නකෝ, එක පැත්තකින් රිසර්ච් කරන ගමන් අනිත් පැත්තෙන් ඩිසයින් එකක් හදනවා, ඒ අතර ක්ලයන්ට් එක කෝල් එකකුත් යනවා. මේ ඔක්කොම ලැග් වෙන්නේ නැතුව කරගන්න හොඳ RAM එකක් ඕන. හරි, අපි යමු දෙවෙනි වැදගත් තීරණයට. ඒ තමයි AI ready power. ඒ කිව්වේ දැන් කාලේ එන අලුත් AI tools, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධි මෙවලම් එක්ක වැඩ කරන්න අවශ්‍ය බලය තමන්ගේ මැෂින් එකේ තියෙන්න ඕන. ChatGPT වගේ ඒවා, Canva එකේ තියෙන AI features, එහෙම නැත්නම් වීඩියෝ එඩිට් කරන්න පාවිච්චි කරන AI tools. මේවා දැන් ෆ්‍රීලෑන්ස් වැඩවලට නැතුවම බෑ. ඉතින් මේ tools හොඳට වැඩ කරන්න නම් ලැප්ටොප් එකේ හොඳ processing power එකක් තියෙන්නම ඕන. මෙන්න තියෙනවා නියම ටෙක් හැක් එකක්. සමහර වෙලාවට AI වගේ බර වැඩක් කරනකොට ලැප්ටොප් එකේ තියෙන බලය විතරක් මදි වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි cloud computing උදව්වට එන්නේ. ඒ කියන්නේ තමන්ගේ මැෂින් එකට බරක් දෙන්නේ නැතුව ඉන්ටර්නෙට් එක හරහා ගොඩක් බලවත් සර්වර්ස් වල ශක්තිය පාවිච්චි කරලා වැඩේ හිර වෙන්නේ නැතුව වේගෙන් කරගන්න පුළුවන්. තව දෙයක්. වීඩියෝ රෙන්ඩරින් වගේ නිර්මාණශීලී වැඩ කරන කෙනෙක් නම් GPU එක ගැනත් අමතක කරන්න එපා. ඒ කියන්නේ graphics processing unit එක. මේකෙන් වෙන්නේ වීඩියෝ ග්‍රැෆික්ස් වගේ බර වැඩ ටික ප්‍රධාන ප්‍රොසෙසර් එකට කරදරයක් නැතුව වෙනමම චිප් එකකින් හරිම වේගෙන් කරලා දෙන එක. දැන් අපි කතා කරමු තුන්වෙනි. ඒ වගේම අපේ රටට ශ්‍රී ලංකාවට ගොඩක්ම විශේෂ වෙන කාරණයක් ගැන. ඒ තමයි දේශීය යථාර්ථය. ඒ කිව්වේ ලංකාවේ තියෙන තත්ත්වයන්ට හරියන ටෙක් එකක් තෝරාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි හැමෝම දන්න ප්‍රධානම අභියෝගය තමයි නිතර යන කරන්ට් එක. ඔන්ලයින් වැඩ කරන කෙනෙක්ට නම් මේක ලොකුම හිස්රදයක්. මේකට විසඳුම තමයි මේ. බැටරි ලයිෆ් එක අඩු ලැප්ටොප් එකක් ගත්තොත් ගෙදරටම වෙලා කරන්ට් එකේ එනකල් බලාගෙන ඉන්න වෙනවා. ඒත් හොඳ දිගු බැටරි ලයිෆ් එකක් තියෙනවා නම් කරන්ට් එක ගියත් කමක් නැහැ. ඕනෙම තැනක ඉඳන් කිසිම බාධාවක් නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ නිදහස ඇත්තටම මිල කරන්න බෑ. හොඳයි, එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු කොහොමද මේ ඔක්කොම හිතේ තියාගෙන බුද්ධිමත් තීරණයක් ගන්න කියලා. මෙන්න ඒකට සරල සැලැස්මක්. මෙන්න පියවර 3ක සරල රාමුවක්. පළවෙනි එක තමන්ගේ බජට් එක හදාගන්න. රුපියල් ලක්ෂ 15ක් වගේ ඉලක්කයක් තියාගන්න. දෙවෙනි එක තමන් කරන වැඩේ මොකක්ද කියලා හරියටම බලන්න. AIද, ඩිසයින්ද, ඒ වැඩේට අවශ්‍යම ස්පෙක්ස් වලට මුල් තැන දෙන්න. තුන්වෙනිය සහ වැදගත්ම එක. ලංකාවේ තියෙන කරන්ට් කට් වගේ අභියෝගයක හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන මැෂින් එකක්ම තෝරගන්න. අන්තිමට මේක මතක තියාගන්න. හරියන ටෙක් එකක් තෝරගන්නවා කියන්නේ සල්ලි වියදම් කරනවා කියන එක නෙවෙයි. ඒක තමන්ගේ දක්ෂතාවලට, තමන්ගේ අනාගතයට කරන හොඳම ආයෝජනයක්. ඉතින් තමන් ගන්න යන මේ තාක්ෂණය වියදමක්ද ඇත්නම් ආයෝජනයක්ද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. මොකද ඒ ගන්න නිවැරදි තීරණය තමයි තමන්ගේ ඔන්ලයින් ගමනේ සාර්ථකත්වයට පාර කපන්නේ.